හයි කොහොමද ඔයාලට ඔන්න ඉතින් මගේ YouTube channel එකෙන් ඔයාලට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් පළවෙනි පාරට තමයි අරගෙන එන්නේ. ඉතින් අද තියෙන්නේ මෙන්න මේ ලොකු box එක ඔයාලත් එක්ක unbox කරන්න. ඉතින් මේක මගේ හබි තමයි රට ඉඳන් එව්වේ. ඉතින් මට මේක හම්බුන වෙලාවේ තමයි ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් අපි බලමු මගේ හබි මොනවද මට ඒවලා තියෙන්නේ කියලා. ගොඩක් ලොකු බොක්ස් එකක්. අපි බලමු. ඉතින් මම හිතනවා ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඇති කියලා. ඉතින් අපි බලමු. ඉතින් පළවෙනි යටම තියෙන්නේ මෙන්න මේ වගේ ලොකු රග් එකක්. ලස්සනයිනේ. මේක අපේ ගෙදරට මගේ හස්බන්ඩ්ගේ ගෙදරට තමයි මේ වගේ දේවල් නම් ගත්තේ. එයා දාලා එව්වේ. පේනවා ඇති ඔයාලට ගොඩක් තියෙනවා. අපි බලමු එකින් එක. මෙන්න මේවා නම් එයාගේ ඇඳුම් වගේක්. මොකද එයාත් එන්න ළඟ නිසා එයා එනකොටත් ගොඩක් බඩු අරන් එනවානේ. ඒ නිසා එයා අරන් තියාගත්ත ඇඳුම් වගේකුත් මේකට දාලා තියෙනවා. අපි ඒවා ඉස්සෙල්ලා අයින් කරගෙන ඉමු. හරි එයාගේ ඇඳුම් ටික මම අයින් කරගත්තා. දැන් අපි බලමු මොනවද එයා ඒවල තියෙන්නේ කියලා. අර පැකට් විදිහට තියෙද්දි මේකේ ගොඩක් බඩු දාන්න බෑනේ, ඉඩ ඇහිරෙනවානේ. ඒ නිසා එයා මේ හැම දෙයක්ම වගේ කඩලා මේ බොක්ස් එකට දාලා තමයි ඒවල තියෙන්නේ. එතකොට ගොඩක් බඩු දාන්න පුළුවන් නේ. බලමු එකින් එක. ඉස්සෙල්ලාම තියනවා මගේ ෆේවරිට් චොක්ලට් එක. මේක නම් මගේ ආසම ෆින්ගර්ස් එක. ඒකත් එවල තියෙන තව ඇති. මේවා අහුවෙන විදිහට අපි බලමු. තව එකක් තියෙනවා. මේක hot spicy කියලා තියෙන්නේ. මේක රහත් කාලා ඇතිනේ ඔයාලත් නේ. එයාගේ කැප් වගේක් තියෙනවා. ඒවත් අපි පැත්තකින් තියාගමු. බලමුද මේකේ මොනවද තියෙන්නේ කියලා. මට කියපු විදිහට නම් මේකේ තියෙන්නේ පර්ෆියුම්. ඔව්. පර්ෆියුම් බොඩි ස්ප්‍රේ ඒවා තමයි තියෙන්නේ මේ Nivea බ්‍රෑන්ඩ් එකේ. මේක men එක. මේක Adidas බ්‍රෑන්ඩ් එකේ බොඩි ස්ප්‍රේ එක. බලමු පොඩක් සුවඳ. තව පර්ෆියුම් එකක් තියෙනවා. මේ වගේ මාරු සුවඳයි. මේකේ මේ වගේ පැකේජින් ඔක්කොම එයා අයින් කරලා තමයි මේ බොක්ස් එක මේකට මේ පවුච් එකට දාලා එවලා තියෙන්නේ. එතකොට ගොඩක් දාලා එවන්න පුළුවන්. මොකද නැත්තම් මේ වගේ බොක්ස් වලටම ගොඩක් ඉඩ ඇහිරෙන නිසා. මේ පර්ෆියුම් දෙයක්. මේවා මාරම සුවඳයි යන්නේ. මම ගොඩක් පර්ෆියුම් වලට ආසයි. ඒ නිසා පර්ෆියුම් ගොඩක් දාලා තියෙනවා.
එයාගේ තව ඇඳුම් වගේක් තියෙනවා. අපි ඒවත් අයින් කරගමු. මොකද එයා වැකේෂන් එන ළඟයි. ඒ නිසා යාට බඩු ගොඩක් වැඩි නිසා මේ බොක්ස් එකට දාලා එවලා තියෙනවා එයාගේ ඇඳුම් වගේක්. තව තියෙනවා ෆැන්ටීන් එකේ ෂැම්පෝ ඇන්ඩ් කන්ඩිෂනර් එක. මෙතන තියෙනවා මට ලස්සන කියුට් සයිඩ් බෑග් එකක්. අපි බලමු. මේක දැන් ගලවන්න බෑ. ඒක හරි ලස්සනයි නේ. අර මෙහෙම දාගෙන යන්න තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. තව තියෙනවා මේක නම් මම දන්නවා මොකද්ද කියලා. මේක ස්මාර්ට් වොච් එකක්. ලස්සනයි. මම ආසම පින්ක් කලර් එකෙන් තමයි අරගෙන එව්වේ. මේවා ටිකක් හදලා මේකට දාලා තමයි තියෙන්නේ. කොරියන් රාමෙන් එකක්. මේක අර ගොඩක් සැර එක මං හිතන්නේ. ඔව්. ස්පයිසි කියලා තියෙනවා. ඔක්කොම කොරියන් අකුරු වලින් තියෙන හින්දා මුකුත් කියව ගන්න බෑ. මේ වගේවා තව මේකේ තියෙනවා. මම ඔයාලට මේවා අහු වෙන විදිහට පෙන්නන්නම්. මේකත් වොච් එකක්. හරිම ලස්සනයි. මම ආසම පින්ක් කලර් කියලා දන්න නිසා හැම එකකම වගේ පින්ක් කලර් එකෙන් තමයි එවලා තියෙන්නේ. මෙතන නම් තියෙන්නේ ඔක්කොම චොක්ලට්. බලමු. මට ට්‍රැවලින් බෑග් එකක් ඕන වෙලා තිබුණා. ඒ නිසා එයා ඒකකුත් දාලා තියෙනවා. අනේකේ චොක්ලට්ද මොනවද ගෑවිලා මේ අවුලක් නෑ. වොෂ් කරද්දී යයි. ලොකුයි ඒක. ඇත්තටම ගොඩක් හොඳයි. ඒකත් පින්ක් කලර් එකෙන් තමයි ඒවලා තියෙන්නේ. මේ ඔක්කොම චොක්ලට්. අපි චොක්ලට් අවසානයේට බලමු. තව රග එකක් තියෙනවා. හරිම සනීපයි එක. හරි ලස්සනයි නේ. මේවා අපේ ගෙදරට. මේක මම හිතන්නේ අර වතුර දාලා තියෙන එකක්. හොට් කූල් වගේ එහෙම දාලා තියෙන එකක් වෙන්න ඕනේ මට මතක විදිහට. මේවත් ඉතින් අපේ ගෙදරට හස්බන්ඩ්ගේ මගේ අලුත් ගෙදරට තමයි මේවත් එවලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේක මේ රැපින් එක ගලවලා. මෙන්න මේක. ඒක හරිම ලස්සනයි. ඉතින් මේ වගේ දේවල් අපිට සාමාන්‍යයෙන් ලංකාවෙන් හොයාගන්න නැහැ. නැත්තම් තෙමු එකෙන් නැත්තම් ෂීන් එකෙන් වගේ තමයි ඕඩර් කරන්න වෙන්නේ. ඉතින් මම හස්බන්ඩ් කියන මගේ කිචන් එකටත් ලස්සන අයිටම් ගෙන්න ගත්තා. ඒවා තව තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේක හරි ලස්සනයි. බලමු අනිත් ඒවා. ලොකු මැකරෝනි එකක් තියෙනවා. මේකේ ඇතුලේ පැකට් තියෙනවා 4ක්. මේකත් හරි ලස්සන කියුට් අයිටම් එකක්. මම ඔයාලට එළියට අරගෙන පෙන්නන්නම් පැකේජින් රිමූව් කරලා. වාව් නේ ඔයාලට පේනවා ඇති ඒකේ ලස්සන.
හරිම කියුට්. මම ගොඩක් බයෙන් හිටියේ මෙන්න මේවා ඩැමේජ් වෙයි කියලා, කැඩෙයි කියලා. හැබැයි හස්බන්ඩ් ඔක්කොම මෙන්න මේ බබල් රැපින් වලින් රැප් කරලා තමයි හොඳට එව්වේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. කි බලන්නකො කියුට්. මාරම ලස්සනයි. මේක මට මම හස්බන්ඩ්ටත් එකක් ගන්න කියලා ෆොටෝ යවුවා. මට මේවා ෆොටෝ දදා තමයි ගත්තේ. මේක හරිම ලස්සනයි. මේ මාරම කියුට්. මගේ කකුල් දෙකත් හිදෙනවා මේ විදිහටම ඉඳලා. අපි බලමු ඉතින් අපි ඒවල තියෙන අයිටම් ටික බලමු. එක එක දේවල් චොක්ලට් අස්සේ බලමු. හෝ මට ෂූ දෙකක් ඒවල තියෙනවා කිව්වා. ඒ දෙක නම් චොප්ප වෙලා වගේ බඩු වලට බලමු. අනේ මේක හරියම ලස්සනයි. මේ වලේ බොක්ස් ඔක්කොම අයින් කරලා නිකන් ඒවල තියෙන්නේ. මොකද බොක්ස් එකට නැත්තම් ලොකු ඉඩක් යනවනේ. ඉතින් පේනවා ඇති ඔයාලට. ඒ දෙක හරියම ලස්සනයි. මාරම කියුට්. හරියම ලස්සනයි ඒ ෂූ දෙකත්. හිතන්නේ දැන් ගොඩක් මේ හරිය ඔක්කොම වගේ දෙන චොක්ලට් යට තමයි අනිත් බඩු ටික තියෙන්නේ. අපි බලමු. මේක නම් කොෆි බොටල් එකක්. තව චොක්ලට්. චොක්ලට් ගොඩක් එවලා තියෙනවා. මොකද මම මාර මාසයි චොක්ලට් කන්න. එයා එක දන්නවනේ. ඒ නිසා මට චොක්ලට් නම් අම්මෝ මදි නොකියන්න එවලා තියෙනවා. තව රාමෙන් පැකට් ටිකක් තියෙනවා. තව තියෙනවා. මෙන්න මේ නූඩ්ලස් පොටින් කියන තෙවලයි. මේක අර අපේ මිහි තියෙන රහ නෙවෙයි එන්නේ කියලා මට මේ කිව්වේ. බලමු මේවා හදලා කාලා. චොක්ලට්. මෙන්න මේ වයිට් චොක්ලට් එක අපේ අම්මටම තමයි ඉන්නේ. මොකද අපේ අම්මා ගොඩක් කැමති වයිට් චොක්ලට් කන්න. ඉතින් එයාට වයිට් චොක්ලට් එකකුත් ඒවල තියෙනවා. තව නූඩ්ලස් එකක්. තව චොක්ලට්. කකුල් දෙකත් රිදෙනවා. පීනට් බටර්. පීනට් බටර් දෙකක් ඒවල තියෙනවා. මම මේවට මාර මාසයි. මේක මොකක්ද? මයෝනීස්. චිලි මයෝනීස් එකක් ඒවල තියෙනවා. බොඩි ලෝෂන් එන්චාන්ට් ලොකු බොඩි ලෝෂන් එකක් ඒවල තියෙනවා. තව ෆර් බියුටි නිවියා එකේ බොඩි ස්ප්‍රේ දෙකක් ඒවල තියෙනවා. නිවියා බ්‍රෑන්ඩ් එකේ.
ඔලේ බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එක එවලා තියෙනවා. ඒ වගේ ඔක්කොගෙම පැකේජින් රිමූව් කරලා තමයි එවලා තියෙන්නේ. ටොමැටෝ සෝස් බොටල් දෙකක් එවලා තියෙනවා. මෙතන නම් දැන් තියන්නත් ඉඩ නැති වගේ. බොඩි ලෝෂන් එකක්. ඔව් මම හිතන විදිහට මේකත් බොඩි ලෝෂන් එකක්. ඒකේ චොක්ලට් අනේ ඒවත් අර වයිට් චොක්ලට් මම හිතන්නේ. මේකේ මේ වගේ චොක්ලට් ගොඩක් තියෙනවා ඇතුලේ බොක්ස් එකේ. chocolate chunky wafer sandwich chocolate කියලා තියෙන්නේ. මේක ඔක්කොම try කරලා බලමු. තව chocolate box එකක්. මේකේ ගොඩක් තියෙනවා ඇතුලේ. ඔව් ඔලේ එකේ නයිට් ක්‍රීම් එකයි ඩේ ක්‍රීම් එකයි ඒකම තව ෆේස් වොෂ් එකකුයි ඒ පැක් එකම තියෙන එකක් එවලා තියෙනවා. බලමු. ඔව් ඒ සෙට් එකම මේකේ ඇතුලේ තියෙන්නේ. නයිට් ක්‍රීම් එක, ෆේස් ක්‍රීම් එක, ෆේස් වොෂ් එක ඒ තුනම මේ බොක්ස් එකේ තියෙනවා ඔලේ බ්‍රෑන්ඩ් එකේ. perfume එකක්. තව perfume එකක්. මොනවාද මේ? passion fruit instant drink. මේක අර බීම හදලා බොන passion fruit එකක්. ඇතුලේ අර කුඩු එක තමයි තියෙන්නේ. chocolate. තව නූඩ්ලස් එකක් තියෙනවා. black tea එකකුත් තියෙනවා. moisturizer boost formula jelly කියලා එකක් තියෙනවා. බලමු අපි මේ හැම එකක්ම try කරලා. wallet එකක් තියෙනවා. මේවත් ඔක්කොම boxes අයින් කරලා තියෙන්නේ. මේවා අර හොඳ branded wallet ඒවල තියෙන්නේ. ඒවලේ box එක remove කරලා මේක විතරක් ඒවල. මේකත් Adidas එකේ body spray ගොඩක් ඒවල Adidas. තව body spray තියෙනවා Adidas එකේ. body spray perfume නම් ගොඩක් කියලා තියෙනවා. තව wallet එකක් තියෙනවා. perfume. සබන්
මං හිතන්නේ මේ සබන් ඒ වලින් ගොඩක් තියෙනවා. ඔව් හිමාලයා. මේ හිමාලයා එකේ cucumber refishing soap එක මේ වලින් ගොඩක් තියෙනවා. මම ඔයාලට ඉක්මනින් පෙන්නන්න යන්න. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඒ තරමටම බඩු ගොඩක් තව මේක එහෙමමයි. මට සැෆ්‍රෝන් එකක් ඕන වෙලා තිබුණා. එයා මට සැෆ්‍රෝන් එකකුත් එවලා තියෙනවා. ඔරිජිනල් සැෆ්‍රන් එක මේක. තව සබන් එකක් තියෙනවා. මං ආසම චොක්ලට් ඔයාලත් ආසයිද කියලා මං හිතනවා. කිට් කැට් ගොඩක් කට්ටිය ආස චොක්ලට් එකක් නේ. මේකෙන් ගොඩක් එවලා තියෙනවා කියලා කිව්වා. මේකේ ගොඩක් ඇතුලේ තියෙනවා. මේ ලොකු මේ බොක්ස් එකක් පීසස් 18ක් තියෙනවා කියලා තමයි තියෙන්නේ මේ බොක්ස් එකේ. තව කිට් කැට් එකක්. මේ චොක්ලට් එක මේකටත් ගොඩක් අය ආසයිනේ. මේකෙත් තියෙනවා 3ක්. මේ බොක්ස් එකේ තියෙනවා 3ක්. චොක්ලට් මේකේ බොක්ස් එක ඇතුලේ තියෙනවා චොක්ලට්. මේ විදිහට මේකත් කොෆි. කොෆි බොටල් එකක්. මේකේ අර ඔයාලට පේනවා ඇති නිකන් අර කෑලි කෑලි වගේ තමයි තියෙන්නේ. ඔරියෝ එකේ මං ආසම බිස්කට් එක. මේක ඇතුලේ ගොඩක් තියෙනවා. මේක බොක්ස් එකක්. එක බොක්ස් එකක් තව ඇති. හිමාලයකෙම හර්බල් ටූත් පේස්ට් එකක් එවලා තියෙනවා. මේක මං හිතන විදිහට බොඩි ස්ප්‍රේ එකයි පර්ෆියුම් එකයි බොක්ස් එක. ඔයාලට පේනවා ඇති මේකේ වැඩි හරියක් තියෙන චොක්ලට්ුයි බොඩි ස්ප්‍රේ පර්ෆියුම්. තව ලොකු බොක්ස් එකක් තියෙනවා ඔරියෝ එකේ. තව ටූත් පේස්ට් එකක්. තව පර්ෆියුම් එකක් තියෙනවා. මේවා නම් මම දන්නවා. මොකද මගේ කිචන් එකට මම ගෙන්න ගත්ත අයිටම් වගේක්. මම මේවා අන්බොක්ස් කරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ සෙට් එකක් තමයි තියෙන්නේ. අර අපේ ස්පයිසස් දාලා තියෙන අර කැරකෙන රාග් එකක් මම ඔයාලට පෙන්නන්නම්. wow මේක හරි ලස්සනයිනේ. මෙහෙම අපිට මේක කැරකෙනවා. මේ දැන් පැකේජින් එක තියෙන හින්දා මේක මෙහෙම කරකෝ අපිට ඕන බොටල් එක ගන්න පුළුවන්. මේ වගේ අපිට ස්පයිසස් දාලා තියන්න පුළුවන්. ඒක හරිම ලස්සනයි. හරිම ලස්සන ලුක් එකක් තමයි තියෙන්නේ. මේවා මගේ
කිචන් එකට තවත් කප් එකක් තමයි තියෙන්නේ. මේවා ඔක්කොම හොඳට බබල් රැප් කරලා තමයි ඉවලා තියෙන්නේ. ඒ නිසා කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. හස්බන්ඩ් මේවා හොඳට රැප් කරලා තියෙනවා. අපි බලමු මේකත් අන්බොක්ස් කරලා. මේක මං හිතන්නේ අර කොෆි මග් එකක්. ඕ. අනේක හරිම ලස්සනයි. හරිම කියුට්. හරි ලස්සනයි. මේ දේවල් නම් මට යා වීඩියෝ කෝල්ස් අරගෙන මම සිලෙක්ට් කරපුවා තමයි මේ. මේක හරිම ලස්සනයි. අපි බලමු තවත් මට හිතෙන්නේ මග් එකක්. බලමු. මට හිතෙන්නේ මේක හස්බන්ඩ්ගේ මග් එක මම තෝරපු. ඔව්. මේක මාරම කියුට්. හරිම ලස්සනයි. ඇත්තටම මේවා මාරම ලස්සනයි. අනේ මේ වගේ අර අන්කොමන් දේවල් ඉතින් අපිට මෙහෙන් හොයාගන්න නෑනේ ලංකාවේ. එක්කෝ ෂීන් එකෙන් නැත්නම් ටිමු එකෙන් වගේ තමයි අපිට ඕඩර් කරන්න වෙන්නේ. ඒ නිසා ඉතින් මම මේ දේවල් මතක ඇතුව ගෙන ගත්තා. මොකද මම හරිම ආසයි මේ වගේ දේවල් වලට. මේකත් 4 pieces spicy set එකක්. පෙන්නන්නම් මේකත් unwrap කරලා. මේවා තමයි තියෙන්නේ. ඒ වගේ ස්පූන් තියෙනවා. Wow, මෙන්න පොඩ්ඩක් ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අර අපිට මේ වගේ ස්පයිසස් දාලා මෙහෙම තියන්න පුළුවන්. ඒකටම හැන්දක් හම්බ වෙනවා. හරි ලස්සනයි. එකත් හරි කියුට්. මේ වගේ 4ක් තියෙනවා මේ බොක්ස් එකේ. මෙතන තියෙනවා ස්පූන් ඇන්ඩ් ගැරුපු සෙට් එකක්. මේකේ තියෙන්නේ අර සුගර්ස්, කොෆි, මිල්ක් පවුඩර් දාලා තියෙන සෙට් එක. අපි බලමු. wow, හරි ලස්සනයි. මේ වලේ අපිට sugar, coffee, tea, milk powder වගේ දේවල් දාලා තියන්න පුළුවන්. මේවත් මගේ කිචන් එකට මම ගෙන්න ගත්තේ. හරිම ලස්සනයි. මේ ඒක ඇත්තට මාරම ලස්සනයි. හරිම අන්කොමන් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මගේ හබි මේවා ඔක්කොම මං ආස හැමදේම එයා ලස්සනට අරගෙන එවලා. මේකත් අපේ ගෙදර කිචන් එකට ලොකු නුටෙලා බොටල් එකක් තියෙනවා. මම හරිම ආස කෑමක්. ඉතින් ඒකෙන් එයා ලොකු එකක් අරගෙන ඉවලා. මගේ ෆේවරිට් අනේ මම මාරම ආසයි මෙන්න මේ නුටෙල්ලා කන. නුටෙල්ලා නටෙලා මොකද්ද මන් දන්නේ. එක එක විදිහට කට්ටිය ප්‍රොනවුන්ස් කරනවා. ඒකෙන් ලොකු එකක් එවලා ක්ලෙන්සර් එකක් එවලා තියෙනවා සෙටෆිල් බ්‍රෑන්ඩ් එකේ. මගේ ක්ලෙන්සර් එක මම ගොඩක් ස්කින් කෙයාර් හස්බන්ඩ් කියලා තමයි ගෙන්න ගන්නේ. එහෙ ඉඳන් එයා යනකොට මෝල් එකේ තිබුණේ මේ පොඩි එක විතරයි. ලොකු එක ඉවර වෙලා. ඉතින් එයා පොඩි එකෙන් තමයි අරගෙන එව්වේ.
මේවා හොඳට යා රැප් කරලා කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව තමයි වෙලා තියෙන්නේ. වගේම කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ මේ කිසිම එකකට. ක්ලෙන්ස් එක Cetaphil බ්‍රෑන්ඩ් එකේ නයිට් ක්‍රීම් එක. ඔලේ එකේ නයිට් ක්‍රීම් එක තියෙනවා. කුරට ඉඳි පැක් එකක් තියෙනවා. මාරම මහන්සි ඒ තරම් ලොකු බොක්ස් එකක් අන්බොක්ස් කරේ. මෙන්න මේක ඔයාලට පෙන්නන්න බැරි වුණානේ. බලමු මේකත් ග්ලාස් කැනිස්ටර් කියලා තියෙන්නේ. මේකත් අර ටී කොෆි සුගර් දාලා තියෙන වාව් එක හරිම ලස්සනයි මේ. හරිම ඩීසන් හරිම අන්කොමන් ඩිසයින් එකක්. ඇත්තටම හරිම ලස්සනයි. අනේ මම මේ වගේ වලට නම් මාර මාසයි. මොකද මගේ කිචන් එක ලස්සනට තියාගන්න මම හරි කැමතියි. ඉතින් මගේ කිචන් එකේ තීම් එකට ගැලපෙන විදිහට තමයි මේ හැම දෙයක්ම මම හස්බන්ඩ් කියලා ගෙන ගත්තේ. ඉතින් එයා මං ආසම විදිහට ආසම දේවල් ඔක්කොම ලස්සනට එවලා තියෙනවා. එන මේ වගේ බෝටල් තව දෙකක් තියෙනවා. හරි දැන් අපි බලමු මේ ඔක්කොගෙම එක වීඩියෝ එකක්. guys ඉතින් මේ විදිහට තමයි අද මම ඔයාලත් එක්ක මගේ හබි රට ඉඳන් මට එවපු gift box එක බඩු පෙට්ටිය ඔයාලත් එක්ක unbox කරේ. ඉතින් මේ ඔක්කොම මෙතන තියෙනවා. මෙතන හබිගේ ඇඳුම් තියෙනවා. මගේ ඇඳුම් වගේකුත් තියෙනවා. මෙතන ඔක්කොම කෑම බීම මගේ ස්කින් කෙයාර් perfume body spray මගේ shoes rugs bags ඒ ඔක්කොම තියෙනවා. ඇත්තටම හරිම මහන්සි. අර පේනවා ඇති ලොකු box එකක් තමයි unbox කරේ. ඉතින් මේ විදිහට තමයි එයා මගේ හබි මට හරිම ආදරෙන් මේ දේවල් එව්වේ. ඉතින් thank you so much මගේ හබිට. ගොඩක් ආදරෙයි. love you. හරි ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් ඔයාලව හම්බෙන්න එන්නම්. ගිහින් එන්නම්. bye.